වෙල්කම් එක්ස්ට්‍රීමර්ස්. අද අපි බලමු කොහොමද හැමදාම උදේ මෝර්නින් ස්ටාර්ට් එක අපි කරන්න ඕනේ කියලා. ෆස්ට් ඔෆ් ඕල් මෝර්නින් ස්ටාර්ට් කරන්න කලින් ඒ කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 200කට ඇතුළේ වගේ එකපාරක් අනිවාර්යෙන් එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න. හරිද? එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න කලින් මේ වගේ මේන් ස්ටෑන්ඩ් ගා ගන්න. හරිද? මේන් ස්ටෑන්ඩ් ගාගෙන ඊට පස්සේ කොහොම අපි දකුණු පැත්තට આવොත් මෙතන අපිට බලා ගන්න පුළුවන් එන්ජින් ඔයිල් ලෙවල් එක මැක්ස් එකේ තියෙනවද කියලා. හරිද? අනිවාර්යයෙන් මැක්ස් එකේ තියෙන්න ඕන. හරිද? ෆ්ලැට් රෝඩ් එකේ ඒ කියන්නේ ෆ්ලැට් ලෙවල් එකේ තියෙන විදිය බලාගෙන මැක්ස් ලෙවල් එකේ තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරන්න. ෆ්ලැට් රෝඩ් එකක වගේ තමයි මේන් ස්ටෑන්ඩ් එක ගාලා චෙක් කරන්න ඕනේ එන්ජින් ඔයිල් ලෙවල් එක හරියට තියෙනවද කියලා. දැන් එන්ජින් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගැව්වා නම් ඔයිල් එක මේ පැත්තට. ඒ කියන්නේ සයිඩ් ස්ටෑන්ඩ් ආදී මේමනේ තියෙන්නේ. හරිද? සෝ ඒක අපිට තියෙන්නේ බලන්න. දැක්කද? පොඩ්ඩක් කැල කරොත් ඔයිල් ලෙවල් එක වෙනස් වෙනවා. හරි සයිඩ් ස්ටෑන්ඩ් ගාලා ඔයිල් ලෙවල් එක බලන්න බෑ. ඒකෙත් අනිවාර්යයෙන් ඔයිල් ලෙවල් එක මේන් ස්ටෑන්ඩ් ගාලාම බලන්න. හරිද? ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මොනාරි ඔයිල් ලීක්ස් මොනාරි තියෙනවද කියලා. හරිද? normally මේ පැත්තේ ඔක්කොම මෙතන ඔක්කොම පොඩ්ඩක් බලන්න ඔයිල් ලීක් මොනාරි වෙනවද කියලා. හරිද? ඉඳලා බලන්න අත තියලා බලන්න. අත කලින් already වීඩියෝ එකකින් උත් කියලා තියෙනවා. අත තියලා බලන්න කොයි හරි ඔයිල් ලීක් එකක් තියෙනවද කියලා. හරිද? ඒ වගේම අනිත් පැත්තටත් එන්න අනිත් පැත්තට ඇවිල්ලා මේ ඇරිය බලන්න ඔයිල් ලීක් එකක් මොනවා හරි වෙනවද කියලා. හරිද? එනවා නම් මේ වගේ තැන්වල තමයි ඔයිල් ලීක් එක වෙන්නේ. ඒකයි කියන්නේ. එතනදී බලන්න ඔයිල් ලීක් එකක් මොනවා හරි වෙනවද කියලා. හරිද? එහෙනම් ඔයිල් ලෙවල් එක බැලුවට පස්සේ බලන්න මේක තමයි ඉග්නිෂන් කී එක. හරිද? මේකට ඉග්නිෂන් කී කියලා කියන කට අතුර තමයි මේ අතුර කට මේකේ අතුර මෙහෙම දාන්න. හරිද? දාලා හරිද? දාලා මේම එක ස්ලයිඩ් එකක් කරපු ගමන් ඔන් වෙනවා. හරිද? ඔන් වුණාට පස්සේ කිසි සද්දයක් එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ෆස්ට් ටයිම් අතුර දාලා ඔන් කරාට පස්සේ එන්නේ නැහැ. හේතුව ඇවිල්ලා මම කිල් ස්විච් එක. මේ තමයි කිල් ස්විච් එක. හරිද? මම කිල් ස්විච් එකේ ඕෆ් කරලා තියෙන කරන්ට් එක. හරිද? මේ කරන්ට් එක දැම්මට පස්සේ හරිද කිල් ස්විච් එකේ ඉඳන් නෝමල් එක දානවා. හරිද? නෝමල් ඔන් කරනවා කිල් ස්විච් එක. හරිද? ඔන් කරනවා. දැන් පොඩි සද්දයක් එයි. පොඩි මෝටර සද්දයක්, ෆෑන් සද්දයක් වගේ එකක් එයි. හරිද? ඒ සද්දේ ආවට පස්සේ හරිද? ඒ ෆෑන් සද්දේ ආවට පස්සේ කියන්නේ ඒක මම හිතන්නේ තප්පර දෙක තුනක මේ සද්දේ සද්ද ඇවිල්ලා තප්පර පහක ඇතුලේ ඒක ඉවර වෙයි. හරිද? ඉවර වුණාට පස්සේ ඕම්ම සෙල් එක ගන්න කලින් සෙල් එක ගන්න කලින් මෙතන තියෙන කික් එක අපේ. හරිද? සමහර කට්ටියට දන්නේ මෙතන කික් අපේ බයික් වල කික් එනවා කියලා. මේ එකම ගේ මෙතන තියෙනවා කික් එක. හරිද? කික් එකේ අකුල තිබ්බා. පොඩ්ඩක් එම ලූස් කරගන්න. හරිද? ගන්න එපා, ජස්ට් ලූස් කරගන්න. දැන් එහෙම අපි ලූස් කරලා මේව අපි කික් එක මෙහෙම කරද්දී මොකද වෙන්නේ? ඇතුලේ ඇවිල්ලා තියෙන එන්ජින් ඔයිල් ටික ඔක්කොම දැන් ඔයිල් ලෙවල් එක හරියටනේ තියෙන්නේ. හරිද? ඔයිල් ලෙවල් එක හරියට තියෙන ඉඳන් ඔක්කොම ඔයිල් ටික යට වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ රෑ වෙනකන් අපි දුවපු බයික් එක උදේ ඉඳන් එහෙම බයික් එකම තැනේ තියෙන්නේ. හරිද? ඒකින්ද එන්ජින් ගේ හීට් ඔක්කොම මාර විදිහට කූල් වෙලා ඇති. ඇතුලේ මාර විදිහට කෝල් කන්ඩිෂන් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. හරිද? ඒකින්ද තියෙන ඔයිල් ටික ඔක්කොම පල්ලෙයට බේරලා තමයි මේ එන්ජින් ඔයිල් ලෙවල් එක මෙතන මෙහෙම තියෙන්නේ. තේරුණාද? දැන් අපි මොම ගානේ ඉඳලා ඔයිල් එක පොඩ ගාලා උඩට එයි. හරිද? ඒ කියන්නේ පොඩ ගාලා ඒ ඔයිල් එක ඇවිල්ලා ඊට මෙහෙට යනවා. ඇතුලේ තියෙන මේක සර්කියුලේෂන් එක වෙලා පොඩි තැන් වලට ඔයිල් එක යනවා. හරිද? දැන් අර එහෙම දෙප් තුන් පාරක් විතර එහෙම නෝමල් ලූස් කික් එකක් ගන්න. හරිද? හරිද? ඊට පස්සේ තාම දැක්කම මේ බයික් එක ඕන. හරිද? ඊට පස්සේ එකපාරට එක කික් එකයි. හරිද? එක කික් එකේ බයික් එක ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ පදින්නත් එපා. හරිද? විනාඩියක් දෙන්න. ඉතින් දැන් කොච්චර තම කකුලෙන් එහෙම කික් කරාට පොඩි ප්‍රමාණයක් ඔයිල් එක ඊට මෙහෙට ගිහිල්ලා ඇති. හරිද? දැන් එන්ජින් එකේ ඇවිල්ලා තියෙන කම්පෝනන්ට්ස් ටික ඔක්කොම ඒ කියන්නේ ඔයිල් නැතුව දුවනනම් වෙන වේස්ටේජ් එක ඇවිල්ලා අඩු කරගන්න තමයි ඔයිල් දාලා අපි දුවන්නේ. ඒකෙන්ද ඔයිල් එක හැම තැනටම යන්න ඕනේ. හරිද? හැම තැනටම ගියට පස්සේ අපි ගියර් එක කඩලා ගියා නම් එන්ජින් එකට හොඳයි ඒක. ඒකින්ද තමයි ඒ කියන්නේ ඔයිල් තියෙන පැත්තේ නැති පැත්තේ කියලා දෙපැත්තක් තියෙනවනේ. දැන්
දැන් ඇවිල්ලා හැම තැනටම ගිහිල්ලා නැතුව හෙඩ් එකට ඔක්කොම යන්න බෑ. මෙතන තියෙන එන්ජින් එක. හරිද? ඉතින් ඔය පොඩ අඩු වෙනවා. මේ ගානට තමයි තියෙන්නේ ඔය ඔයිල් එක. මේ ගානට තියෙන්නේ නැතුව ෆුල් එකට සර්කියුලේට් වෙන්න ඕනේ මේ තැනට. හෙඩ් එකේ මේ කෑල්ල වෙනකන් එන්ජින් ඔයිල් එක යන්න ඕනේ. හරිද? ඕකේ ඉතින් ඕම සර්කියුලේට් එක වෙනවා එතන. හරිද? ඒකට අපි අඳුම ගානේ විනාඩියක්වත් එන්ජිමට ටයිම් එකක් දෙන්න ඕනේ. එන්ජිමට විනාඩියක් හරි අපි ටයිම් එක දුන්නා නම් එන්ජින්ගේ හැම තැනටම ඔයිල් එක ලුබ්‍රිකේට් වෙයි ඇතුලේ. සර්කියුලේට් වුණාට පස්සේ අපිට පුළුවන් ෆස්ට් ගියර් එක දාලා රයිඩ් කරන්න. හරිද? දැන් තව දෙයක් මම දැන් එන්ජින් එක පොඩක් ඔෆ් කරන්න. හරිද? කරා. ඔෆ් කරාට පස්සේ බලන්න මේ ඔයිල් ලෙවල් එක. දැක්කද? අඩු වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි මම කිව්වේ හැමදාම උදේ කියන්නේ මේ කියන්නේ උදේ වුණත් හරි රාය වුණත් හරි කොයි වෙලාවෙ වුණත් හරි පැය දෙක තුනක් ගාල් බයික් එකට රෙස්ට් එකක් දුන්නාට පස්සේ තමයි අපිට ඔයිල් ලෙවල් එක චෙක් කරන්න පුළුවන්. හේතුව එන්ජින් එකේ තියෙන ඔයිල් සේරම පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට આવත් තමයි අපිට ඔයිල් ලෙවල් එක මෙතන බලා ගන්න පුළුවන්. හරිද? ඔක පොඩ ගාලා ආපහු මැක්ස් එකට එන්නේ ඒක තමයි. ඒකම තමයි මැක්ස් එකේ තියෙනවා කියලා බලන්න පුළුවන්. නැතුව දැන් මං දැන් ගිහිල්ලා ඇවිල්ලා දැම්ම මං ඔයිල් එක චෙක් කරගන්න ඕනේ කියලා එහෙම ඔක්කොම චෙක් කරන්න බෑ. Okay boys, morning start එකේ මේක තමයි ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා හිටියේ. So ඒක ගැන අපි බැලුවා. හරිද? ආපහු තව හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න. වක් කට්ටිය channel එක බලනවා subscribe කරන්නේ නැහැ. මම තවත් හොඳ videos ගේන්න ඉන්නේ. ඒකින්ද මේ අනිවාර්යයෙන් channel එක subscribe කරන්න. මට ඔයගලන්ගේ support එක ඕනේ. ඒ වගේම මොනාරි discussions තියෙනවා නම් අපේ group එකේ join වෙලා කතා කරගන්න පුළුවන්. වෙන මොනාරි issues තිබ්බනම් comments එකේ කියන්න. So අදට මෙච්චරයි. ආපහු තව හොඳ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනවා. එහෙනම් see you next week.